හේලෝ චූටි ළමයි මගේ channel එකට ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. මුලින්ම කියන්න ඕනේ මගේ පළවෙනි vlog එක බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි. එදා vlog එක බලපු කීප දෙනෙක් මගෙන් අහලා තිබ්බා මගේ කැම්පස් එක ගැන විස්තර. අදත් lectures යන ලෑස්ති වෙන ගමන්ම මම ඔයාලට කියන්නම් ඒ විස්තර හැමදේම. අපි ලෑස්ති වෙන ගමන්ම කතා කරමුකෝ. මුලින්ම මම ඔයාලට මේ ගවුම ගැන කියලා ඉන්න. මේ ගවුමට දැන් අවුරුදු 6ක් විතර වෙනවා. ඒත් මම මේකට හරීම ආසයි. සමහර දේවල් තියෙනවනේ කොච්චර කල් ගියත් කොච්චර පරණුණත් අපිට එපා නොවන දේවල් නේද? මොකක්ද අනේ හැමදාම එකම hair style එකනේ. ඔක වෙනස් කරන්න හිතෙන්නේවත් නැද්ද? මම යාළුවන්ගෙන් දවසට එකපාරක් හරි අහගන්න කතාවක් තමයි ඕක. හැමදාම කොණ්ඩේ ගොතාගෙනම තමයි මම ලෙක්චර්ස් යන්නේ, ගෙදර යන්නේ, එළියට යන්නේ හැම දෙයක්ම කරන්නේ. ඇත්තටම කැම්පස් එකට ආවට පස්සේ මගේ කොණ්ඩේ අධිකව ගැලවෙන්න පටන් ගත්තා. මං හිතන්නේ වතුර මාරු වුණාම නිදි මරන්න ගත්තාම වෙන්නේ නැති එකට හේතුව. දැන් කොණ්ඩේ හොඳටම සවුත් වෙලා තමයි තියෙන්නේ. කරන්න පුළුවන් හැමදේම කරනවා. ඒ කියන්නේ ඔයිල් කරනවා, බලා ගන්නවා, පරිස්සමෙන් පීරනවා. ඒත් ඉතින් ඔය විදිහ තමයි. ඇත්තටම get ready with me කියලා නම් මගේ හිම පෙන්නන්න ලොකු රූටින් එකක් ඇත්තටම නැහැ. මං තාම ඉන්ඩිපෙන්ඩන්ට් ගෑනු ළමයෙක් නෙවෙයි. මගේ අම්මගේ තාත්තගේ යටතේ එයාලගේ සල්ලි වලින් යපන කෙනෙක් තමයි මං. මගේ කැම්පස් එකේ වැඩ, මගේ හැමදේම මං අදින ඇඳුමේ ඉඳන් එයාලා අරන් දෙන දේවල් තමයි මං තාම පාවිච්චි කරන්නේ. ඒ නිසා ලොකුවට ස්කින් කෙයා, හෙයා කෙයා වලට ගොඩාක් දුරට යමු වෙන්නේ නැහැ. මම මේ කියන්නේ මං ඒ දේවල් වලට ආස නැහැ කියලා නෙවෙයි. මං ආසයි මට පුළුවන් තරමින් මං කරනවා. ඒත් හොඳම දේ හොයලා ඒ වගේ හරියටම රූටින් එකක් ලොකුවට තියාගෙන ඒ විදිහට නම් ඇත්තටම කරන්න තේරෙන කාලේ ඉඳන්, ඒ කියන්නේ O level කාලේ වගේ ඉඳන් ආස හැම එකම එයාලගෙන් ඉල්ලන්න ඇත්තටම හිත දෙන්නේ නැහැ. ඒත් ඔයාට මට හැපි හැමෝටම ඉන්නේ අපි ආස දේවල් අපි ඉල්ලන්නත් කලින් දෙන දෙමව්පියෝ. ඒත් ඉතින් අපිට තේරෙන කාලේ ආව මේ දේවල් වෙනස් වෙනවා. මම ඇත්තටම මේකප් කියලා පාවිච්චි කරන දෙයකට තියෙන ඔය වැස්ලින් එකේ ලිප් බාම් එක හිටපු ගමන් දවසට ලිප්ස්ටික් එකක් පාවිච්චි කරනවා. හැබැයි මම වරද්දන්නේ නැතුව බේබි කොලොන්නක් ගන්නවා. මම සුවඳට ඉන්න හරිම ආසයි. ඔන්න ඔහොම තමයි ඉතින් මගේ සිම්පල් get ready with me එක. ඔයාලට කියන්න බැරි වුණානේ. ඔයාලා දකින්න නැතිනේ මම ඉයරින්ස් දෙකක් දැම්මා. මට ඔය ඉයරින් පෙයාස් 3-4ක් තියෙනවා. ඒ ටික මාරු කර කර තමයි ඉතින් ඇඳුමින් ඇඳුමට කළු පාට දෙකක් තියෙනවා. ඒක ඉතින් ඕන ඇඳුමකට මැච් කරන්න පුළුවන්. ඒ නිසා ඒක පාවිච්චි කරනවා. මගේ ස්කින් කෙයා, හෙයා කෙයා ඒ මොනවට හරි අලුතින් පොඩිම හරි ප්‍රොඩක්ට් එකක් මම එකතු කරගත්තොත් මම ඒක අනිවාර්යෙන් ඔයාලත් එක්ක බෙදා ගන්නම්. බෑග් එකටත් ඔය ඕන කරන අඩුම කුඩුම ටික ඔබාගෙන වතුර එකක් පුරවගෙන මම දැන් මේ කැම්පස් එකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඇත්තටම මට හිමින් ලෑස්ති වෙන්න ඕන නිසාම මම ටිකක් උදේින් හැරෙනවා. උදේින් හැරෙනවා කියන්නේ ඉතින් උදේ 6:45 7ට විතර තමයි. මගේ කලින් වීඩියෝ එක බලපු තුන් දෙනෙක් වගේ මගෙන් අහලා තිබ්බා මගේ කැම්පස් එක මොකක්ද කියලා. ඉතින් මම අද ඔයාලට මගේ කැම්පස් එක ගැන විස්තර කියන්නම්. මම ඉගෙන ගන්නේ ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ. මගේ උපාධි පාඨමාලාව තමයි කුෂිකර්මය. මගේ පීඨය තමයි කුෂිකර්ම හා වැවිලි කළමනාකරන පීඨය. ඔගොල්ලෝ දන්නවත් ඇති ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ පිහිටලා තියෙන්නේ කුලියාපිටියේ. අපේ ඇග්‍රි ෆැකල්ටි එක පිහිටලා තියෙන්නේ මාකන්දුර. ඒ කියන්නේ කුලියාපිටියේ ඉඳලා ටිකක් මෙහායින් තමයි අපේ ෆැකල්ටිය වෙනම තමයි තියෙන්නේ. ගොඩාක් ලංකාවේ රජයේ කැම්පස් වල කුෂිකර්ම පීඨය පිහිටලා තියෙන්නේ වෙනමනේ. මම ඔයාලට කලින් වීඩියෝ එකේදී කිව්වනේ මම දැන් 3 වෙනි වසරේ ශිෂ්‍යයාවක්. එතකොට අපි 3 වෙනි වසරේදී ස්පෙෂලායිසේෂන් ඒරියා එකක් තෝරගන්න ඕනේ. ඉතින් මගේ ස්පෙෂලායිසේෂන් ඒරියා එක තමයි ඇග්‍රි බිස්නස් මැනේජ්මන්ට්. ඉතින් අපේ බැච් එක දැන් කොටස් 4කට බෙදලා තමයි ඉන්නේ. කුෂිකර්ම උපාධි පාඨමාලාවේ අපි ස්පෙෂලායිසේෂන් වලට කොටස් 4කට බෙදලා තමයි දැනට ඉන්නේ. ඔයාලට කැම්පස් එක ගැන තව විස්තර මොනවා හරි දැනගන්න ඕන නම් පහලින් කමෙන්ට් එකක් දාන්න.
බලන්නකො පළවෙනි ලෙක්චර් එකට යන අතරේ අපිට හම්බෙච්ච යාළුවා කවුද කියලා. ඇත්තටම අපේ කැම්පස් එක තියෙන පැත්තේ සමනල් විශේෂ, කුරුළු විශේෂ ගොඩක් ඉන්නවා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් අපේ ගෙවල් වල ඒ පැතිවල නොදකින කුරුළු විශේෂයෙන්ම අපිට මෙහෙදි ගොඩාක් දකින්න පුළුවන්. සමනල්ලොත් සාමාන්‍යයෙන් වෙන පැතිවලට වැඩිය අපේ කැම්පස් එක තියෙන ඒරියා එකේ ගොඩක් ඉන්නවා. අදත් ඉතින් පළවෙනි ලෙක්චර් එකම ICT සෙන්ටර් එකේ තමයි. ඔබල බලනවා ඇති මෙයා කොයි වෙලෙත් ඒකේ තමයි නේද කියලා. ඔව්වනේ අපිට මේ සෙම් එකට සබ්ජෙක්ට් 3ක්ම තියෙන්නේ ICT සෙන්ටර් එකේ. ඒ කියන්නේ අපේ ප්‍රැක්ටිකල් විෂයන් ටික අපිට තියෙන්නේ ICT සෙන්ටර් එකේ. පේනවනේ මූණත් හොඳට බෙරි කරගෙන සර් කියන ඒවත් අහගෙන බර කල්පනාවක වැඩි ටික කරගෙන යන හැටි. ඇත්තටම ප්‍රැක්ටිකල් සෙෂන් එකක් නම් එකක් හරි කට් වුණොත් ඇත්තටම අපිට ඒක කවර් කරගන්න අමාරුයි. මොකද අපි සර් කියන ඒවා එවෙලේ අහගෙන එවෙලේ කරන එක තමයි කරන්නේ. එතකොට තමයි අපිට ඇත්තටම මතක හිටින්නේ. පේනවනේ ලොකු වෑනුමක් කරාර මම යාළුවා කියන ඒවට උත්තර දෙන්න හැටි. මේ තමා අපේ කැම්පස් එකේ මල් පාර. ඔය කජ්ජු ගහ ඔයාලට පේනවද? ඕකේ ඔය ඉත්ත කඩම් වැටලා තමා තියෙන්නේ. ඕක ලස්සන්ට ඕක යටින් රිංගල යන විදිහට තමා තිබ්බේ. වැස්සයි ඒ දේවල් එක්ක ඔතන ඉත්ත කඩාගෙන වැටිලා. ඔයාලට පේනවද ඔය වටේ තනින් තනින් චූටි ගෙවල් වගේ තියෙනවා. ඒ තමයි කැම්පස් එක පුරා තනින් තන ළමයින්ට පාඩම් කරන්න හදලා තියෙන තැන. ළමයින්ට උපරිම නිදහසේ පාඩම් කරන්න පුළුවන් වටපිටාව කැම්පස් එකේ මේ විදිහට අපිට හදලා දීලා තියෙනවා. ඊළඟ ලෙක්චර් එකට කලබලයේ දුවගෙන ආවට මොකෝ පේනවනේ තාම කවුරුවත් ඇවිල්ලා නැහැ. ලෙක්චර්ස්ලා ලෙක්චර්ස් ගන්නවා වගේම අපිට ප්‍රැක්ටිකල් සෙෂන් කරන්නේ ඩෙමොන්ස්ට්‍රේටර්ස්ලා. ඇත්තටම ඒගොල්ලෝ හරිම ෆ්‍රෙන්ඩ්ලි. අපිට ළඟින් හොඳට හැමදේම කියලා දෙනවා. දැනුත් ඔය අපේ සර් අපේ ළමයින්ට අපේ රිසර්ච් වැඩ ගැන, ඉස්සරහට තියෙන වයිවා ගැන, ෆයිනල් රිසර්ච් ඕවා මේවා ගැන විස්තර කියන ගමන් තමයි ඔය ඉන්නේ. ඔය ඔයාලට ඇද්දෙන් පේන්නේ අපේ වයිඹ විශ්වවිද්‍යාලයට අලුතින් එකතු වෙච්ච ගොඩනැගිල්ල. ඒක තමයි මම ඔයාලට පෙන්නපු අලුත් කැන්ටින් එක තියෙන්නේ. දොලාට ලෙක්චර් ඉවර වෙච්ච ගමන් මා යාළුවයි දුවගෙන ආවේ කැන්ඩි. අද වත් ගන්න බෑ කියලා හිතුණා. එයායි මායි මේ කට්චෝරු ටික තමයි කෑවේ. බලන්නකෝ කැන්ටින් එකේදී අපිට හම්බෙච්ච යාළුවා කවුද කියලා. එයාට කෑම දෙනකම් මෙයා කෑ ගැහිලා නම් නතර කරේ නෑ. ඔය ඇතින් පේන්නේ අපේ කැම්පස් එකේ ග්‍රවුන්ඩ් එක. මේ වෙලාවේ ස්පෝර්ට්ස් මොනවා හරි තියෙනවා. ඔයාලට පේනවද? ෆැකල්ටි බිල්ඩින් එකේ උඩට ලස්සනට ග්‍රවුන්ඩ් එක පේනවා. කැම්පස් එකේ වැඩත් එක්ක මට පුළුවන් වෙලාවට ඔයාලට ලස්සන vlogs අරන් එන්න. අද මම මගේ කැම්පස් එක ගැන කිව්වා වගේම තව ඔයගොල්ලන්ට දැනගන්න මොනවා හරි තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. අදත් කලින් වීඩියෝ එකේ වගේ මම ඔයාලට කියන්නේ මම YouTube වලට ගොඩාක් අලුත් කෙනෙක්. මගේ අඩුපාඩු ගොඩාක් ඇති. ඉස්සරහට මේ දේවල් හදාගෙන ලස්සන වීඩියෝස් ඔයාලට අරගෙන එන්න. මාව අන්තිම වෙනකම් බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි. මාව subscribe කරන්නත් අමතක කරන්න එපා. ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න.